අද මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ රැන්සම් රෙස්ට් එකකින් කොහොමද අපි ගන් එකක් ටෙස්ට් කරන්න කියලා. මොකද්ද මේ රැන්සම් රෙස්ට් එකක් කියන්නේ? රැන්සම් රෙස්ට් එකක් කියන්නේ අපිට ගන් එකක් දැන් අපේ අතේ තියාගෙන වෙඩි තියද්දී අපිට ඒ ගන් එක ඇකියුරේට්ද නැද්ද කියලා හොයන්න බෑ. මොකද හියුමන් එරර් එක එන්න පුළුවන්. හැබැයි මේ රැන්සම් රෙස්ට් එකකින් අපිට පුළුවන් ගන් එක මේ මැෂින් එකට ෆික්ස් කරන්න රයිට්. එතකොට ඒක මේ දැන් මේක පිස්ටල් එකක් නේ මේක මේ ප්‍රිසල් ක්ලිප්ස් එක මෙතනින් ගලවලා මෙන්න මෙහෙම අපි මෙන්න මෙහෙම ගන්න එක ෆික්ස් කරගන්නවා. එතකොට මේක ස්ටඩි හරියටම ටාගට් එකට රයිට් මෙන්න මේව හරියටම අපි ටාගට් එකට සෙට් කරගන්න. එතකොට මම කරන්න යන්නේ මම මේ ඇමිනිෂන් ටෙස්ට් කරන්න යන්නේ. එතකොට මේ ඇමිනිෂන් ටෙස්ට් කරනවා කියන්නේ මෙන්න මේ මම කරන්න යන්නේ ඇමිනිෂන් හදලා තිනවා එක ප්‍රමාණයෙන්. හැබැයි මේවයි එක්ස්ප්ලෝසිව් ප්‍රමාණය එකයි. නමුත් ඔයගොල්ලන්ට පේනවද මේක මේ පුෂ් කරලා මේ ඇමිනිෂන් එකේ නෝස් එක පුෂ් කරලා තියෙන ප්‍රමාණ වෙනස්. හරිද? මේක මෙහෙම තියලා බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා මේ වගේ ඇමිනිෂන් නෝස් එක පුෂ් කරලා තියෙන ප්‍රමාණ වෙනස්. දැන් එකක උසයි මේ එකක ඇතුළට බස්සලා තියෙනවා. එතකොට එක්ස්ප්ලෝසිව් ප්‍රමාණය එකයි. නමුත් නෝස් එක පුෂ් කරලා තියෙන ප්‍රමාණය අනුව අපි ෂූට් කරාම ඒකෙන ගෲප් එක ඒක පොඩි වෙන්නත් පුළුවන් ලොකු වෙන්නත් පුළුවන්. හිතාගන්න අමාරු නේද? අපි හිතන්නේ මේ මිනිස්සයා විතරයි කියලා නෑ. ඇමිනිෂන් එකේ මේ තියෙන නෝස් එක මේ ඇතුළට යවන ප්‍රමාණය අනුව අපි ටාගට් එකේ ගෲප් එක අඩු වැඩි වෙන්න පුළුවන්. Thank you.